සුබ දවසක් ඔයාලට. මේ විදිහට නූඩල්ස් එකක් හදලා බලන්න හරිම ලේසි. ඒ වගේම ගොඩක් රසයි. මේ වීඩියෝ එකේ විදිහට ඔයගොල්ලොත් හදලා බලන්න. මුලින්ම ලුණු ටිකක් පොඩියට කපා ගන්න. කොටු හැඩයට කපා ගන්න පුළුවන් නම් හොඳයි. ඒක කපාගෙන පෑන් එකකට හරි ඔයගොල්ලෝ හදාගන්න භාජනයට තෙල් ටිකක් දාලා ලුණු ටිකක් දාලා හොඳට ෆ්‍රයි කරගන්නවා මේ වගේ. ෆ්‍රයි කරගෙන මේගොල්ලෝ නම් මේකේ බෙල් පෙපර් අරගෙන තියෙන්නේ. ඔයගලන්ට කැරට් වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊටසේ බෙල් පෙපර් ටිකක් පොඩියට කපාගෙන ඒත් එක්කම තක්කාලි ගන්න. අපිට බෙල් පෙපර් හොයාගන්න කියන්නේ ඒ වෙලාවේ නැතිනම් හොයාගන්න අමාරු නම් බෙල් පෙපර් වෙනුවට තක්කාලි ටිකක් වැඩිපුර දාන්න. තක්කාලි කැරට් ඒ වගේ දෙයක් එකතු කරගන්න. ඊට පස්සේ අර ෆ්‍රයි වෙන ලුණු එකට ඒ බෙල් පෙපර් ටිකයි තක්කාලි ඔක්කොම දාලා මේක මුලින්ම අපි සෝස් එකක් වගේ හදා ගන්න ඕන. ඉතින් මේකට දාන්න පුළුවන් ටොමැටෝ සෝස් ටිකක්, ඒකට ලුණු ගම්මිරිස් දාලා වතුර පොඩ්ඩක් එකතු කරන්න. වතුර ගොඩක් දාගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයක් දාගන්න. මොකද තක්කාලි වල එහෙම තැම්බෙනකොට වතුර වගේ එන නිසා. ඊට පස්සේ වතුර චුට්ටක් දාගෙන මේක පොඩ්ඩක් වෙලා වහලා තියන්න. කලවම් කරන්න නැත්තම්. කලවම් කරලා අපේ ගන්න නූඩල්ස් එක මොන හරි ඉන්ස්ටන්ට් නූඩල්ස් එකක් ඕලොන් කැමති එකක් ගන්න පුළුවන්. අරගෙන ඒක පොඩි ඔය වගේ කෑලි වලට කපලා මේකෙන් දාගන්න. දාලා තව වතුර පොඩ්ඩක් එකතු කරන්න. ගොඩක් නෙමෙයි. අර සාමාන්‍යයෙන් මේ නූඩල්ස් ප්‍රමාණය තැම්බෙනවා වතුර අඩු වුණා කියලා නැහැ. ඒක හොඳට තැම්බෙනකම් මේ වගේ වහලා තියලා මේ වගේ දෙපැත්ත දාගෙන ඒක හොඳට තැම්බෙනකම් වහලා තියාගන්න. ඒ කියන්නේ ඔයගලන්ට තේරෙනවා නූඩල්ස් ටික තැම්බෙන ප්‍රමාණය එනකොට ඔය වගේ වහලා තියලා බිත්තර එකතු කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ තම්බගත්ත චිකන් හරි මොනවා හරි සොසේජස් ඒ වගේ දානවනම් ඒ වගේ දෙයක් මේ වෙලාවෙදී එකතු කරගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. ඒ බිත්තරේ ඒ ටික හොඳට පොඩ්ඩක් ෆ්‍රයි වෙනකම් හොඳට කලවම් කරගෙන ඔයගොල්ලෝ ඊට පස්සේ මේකට කැමති දෙයක් තව එකතු කරගන්න පුළුවන්. චීස් දාන්න පුළුවන්. ඒ වගේ දෙයක් මොන හරි සෝස් වර්ගයක් ඔයගොල්ලෝ ළඟ තියෙන ඒ වගේ මයෝනීස් හරි මොනවා හරි ඒ වගේ දාගන්න පුළුවන්. මේගොල්ලෝ නම් මේකේ චීස් එකතු කරන්නේ ග්‍රේට් කරපු චීස් ටිකක් මේ වගේ එකතු කරගෙන තියෙන්නේ මේ වීඩියෝ එකේ නම්. ඔයාලට මෙහෙම චීස් වගේ දෙයක් එකතු කරන්න නැතුව උනත් මේ නූඩල්ස් එක නිකන් හදාගත්තම ගොඩක් රසයි. ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් ඒ වගේ දේවල් දාගන්න. පොඩි ළමයින්ට වගේ දෙනවා නම් දෙවිල් අඩුවෙන් හදාගන්න. මේ විදිහට ඔයාලත් හදලා බලන්න. ගොඩක් ලේසි. ඒ වගේම රසයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.